Hello guys, welcome to my YouTube channel. Easy German with Sinhala YouTube channel එකට සාදරයෙන් ආදරයෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් මම ඔයාලට lesson එකක් ගෙනල්ලා තියෙනවා. හැබැයි අද lesson එක තමයි කලින් lesson එකේ ඉතුරු කොටස. ඉතින් අදම join වෙන කෙනෙක් ඉන්නවා නම් මතක් කරනවා මම එයාලට කලින් වීඩියෝ එක බලලම මේකට සම්බන්ධ වෙන්න කියලා. එතකොට ඔයාලට German language එක හරිම සරල විදිහට තේරුම් ගන්න පුළුවන්. හරි එහෙනම් අපි ස්ටාර්ට් කරමු. අද ලෙසන් එක තමයි ඔයාලට බෝඩ් එකේ පේනවා die Umlaute. මොකද්ද? die Umlaute. die Umlaute කියන්නේ German language එකේ මම කියවනේ special letters 4ක් තියෙනවා කියලා. ගිය සතියේ ලෙසන් එකේ මම A to Z වෙනකම් German alphabet එකේ letters කියලා දුන්නා. ඉතින් අද A26ට අමතරව තව letters 4ක් තියෙනවා කියලා මම කිව්වා German language එකටම unique letters. ඉතින් ඒ unique letters වලින් 3ක් මම දැන් මෙතන board එකේ ලියලා තියෙනවා. ඒ වලට කියන්නේ die Umlaute කියලා. Umlaute කියන්නේ මෙන්න මේ තිත් දෙකට. ඔයාලට පේනවා ඇති මෙතන letters වල capital symbol දෙකෙන්ම මම ලියලා තියෙනවා. ඒ දෙකේම තිත් දෙකක් මේ ලියලා තියෙනවා. ඒවට තමයි අපි කියන්නේ umlauts කියලා. හරි. die Umlaute ඒ lesson එකේ දැන් අපි පළවෙනි letter එක තමයි මෙන්න මේ A අකුරට උඩින් umlaut දාලා තියෙන එක. එතකොට කොහොමද අපි කතා කරන්නේ? මේක පොඩ්ඩක් හරි අමුතු විදිහකට pronounce කරන්නේ. මුලදී ඔයගොල්ලන්ට ගොඩක් ටිකක් අමාරුයි. හැබැයි ඒක practice කරලා පුරුදු වුණාම ඒක නිකම්ම ඔයාලට කටට හුරු වෙනවා. ඉතින් මේක දැන් අපි ඔයාලට මතක ඇති ඒ අකුරට umlaut නැතුව තිබුණත් අපි pronounce කරේ ආ කියලා. ආ. හොඳට කට full අරිනවා. ආ. හැබැයි මේක ඒ. කට නිකන් අර මෙහෙම. ආ ඒ. හරිද? උදාහරණ විදිහට මම ගත්තා ඔයාලට වචන දෙකක්. ඉතින් ඒකෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් කොහොමද මේක pronounce කරන්නේ කියලා. ඔයාලට පේනවා ඇති die Äpfel. මේ D අකුර ඔයාලට මෙතන පේනවා ඇති DD. ඒව මම කියා දෙන්නම්. එතන ඒව වලට කියන්නේ article කියලා. ඒක දැම්ම ඉගෙන ගන්න ඕනේ නැහැ. හැබැයි ඔයාලා මේක පාඩම් කරනකොට මේ වචන පාඩම් කරනකොට මේ article එකත් එක්ක පාඩම් කරන්න ඕන. හරිද? එතකොට මෙතන die Äpfel. die Äpfel. Äpfel. Apples. Apfel නෙමෙයි Äpfel. die Äpfel. එතකොට ඊළඟ එක die Mädchen. die Mädchen. මේ ch නෙමෙයි ch නම් sh. එතකොට Mädchen. Mädchen. girl. ගෑනු ළමයි. girl. die Mädchen. Äpfel. apples. plural. plural විදිහට අපි ලියනකොට apple මෙහෙම umlaut දානවා. එතකොට plural වෙනවා die Äpfel. die Mädchen. Mädchen කියන්නේ girl. Äpfel කියන්නේ apples. ඒක තමයි u. මේ u අකුරට umlaut දානවා. එතකොට කොහොමද අපි කියන්නේ? දැන් අපි u එකට umlaut නොදා කතා කරත් u කියලා තමයි pronounce කරන්නේ. උයන්න. හැබැයි umlaut දැම්මහම අපි ඒක අර කට ඇතුලෙන් තමයි ඒක කියන්නේ ඌ නෙමෙයි ඌ. හරිද? මම ඔයාලට උදාහරණ දෙකක් දාලා පෙන්නලා තියෙනවා. ඒකෙදි ඔයාලට පේනවා ඇති මේ f umlaut u n f. fünf. fünf නෙමෙයි fünf. හරිද? fünf කියන්නේ පහට. 5. let ඒ කියන්නේ පස් fünf. ඊට පස්සේ die Tour. ඌ නෙමෙයි ඌ. die Tour. Tour කියන්නේ door. දොර. die Tour. හරි අපි දැන් දෙකක් ඉගෙන ගත්තා. ඊළඟ letter එක තමයි මේ O umlaut. O එකට umlaut තිත් දෙක දාලා තියෙනවා. හරිද? එතකොට ඒක අපි pronounce කරන්නේ O නෙමෙයි ඒක නිකන් අර ඇතුලෙන් අපි දාන්නේ. හරිද? දැන් මේ බලන්න උදාහරණයක්. das
earl. Das earl. All නෙමෙයි. Das earl. earl කියන්නේ oil. oil කියන්නේ තෙල්. තෙල් වලට. හරිද? දැන් ඔයාලා බලනවා ඇති මේ මොකද das d ඒවා තියෙන්නේ කියලා. මම කලිනුත් කිව්වා මේක ආටිකල් අපි ජර්මන් ලැන්ග්වේජ් එකේ හැම noun එකටම මේගොල්ලෝ මේක දාලා තියෙනවා das d der කියලා. ඒක මම තවත් අලුත් ලෙසන් එකකින් කියා දෙනවා අනිවාර්යෙන්ම. හැබැයි දැන් අපි ඉගෙන ගන්නේ ඇල්ෆබෙට් එකනේ. අපි ජර්මන් ලැන්ග්වේජ් එකේ අකුරු ඉස්සෙල්ලාම ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒක හින්දා අපි මේකට මූලික තැන දෙමු. අපි අනිවාර්යෙන්ම හැමදේම කියන්නේ දැන් වචනයක් පාඩම් කරනකොට අනිවාර්යෙන්ම අපි මේකත් එක තමයි පාඩම් කරන්න ඕනේ. මතක තියාගන්න ඕනේ මෙන්න මේකත් එක්ක පාඩම් කරද්දී das earl die Vogel එහෙම කියලා තමයි අපි මතක තියාගන්න ඕනේ. හරි. එතකොට මේක das earl හරිද? ඊළඟට die Vogel Vogel නෙමෙයි Vogel හරිද? මේ බලන්න v අකුර O umlaut v කියද්දී අපි ජර්මන් ලැන්ග්වේජ් එකේදී මම කියා දුන්නා ෆව් කියලා. v අකුර අපි ප්‍රොනවුන්ස් කරන්නේ ෆව් කියලා. එතකොට මේ v අකුර මොන වෙලාවක හරි ජර්මන් ලැන්ග්වේජ් එකේ කොහේ හරි e අකුර තියෙනවා නම් v එක අපි ප්‍රොනවුන්ස් කරන්නේ කියලා. එතකොට Vogel මේ umlaut O das g a l Vogel නෙමෙයි Vogel Vogel හරි Vogel V umlaut O G A L Vogel ඒක මෙතන ප්ලූරල් විදිහට birds කුරුල්ලෝ කියන්නේ කුරුල්ලෙක් නෙමෙයි කුරුල්ලෝ birds ප්ලූරල් විදිහට අපි ජර්මන් ලැන්ග්වේජ් එකේදී Vogel කියලා තමයි ලියන්නේ. එතකොට umlaut O අනිවාර්යෙන්ම අපි ලියනවා. එතකොට das earl die Vogel. ජර්මන් ලැන්ග්වේජ් එකේ ඔන්න මම කිව්වා යුනික් අකුරු 4ක් තියෙනවා කියලා. ඒ යුනික් අකුරු 4න් අපි 3ක් ඉගෙන ගත්තා. ඒ die umlaut යෙදුන අකුරු 3ක් අපි ඉගෙන ගත්තා. දැන් අපි ඉගෙන ගන්නේ වෙනම අකුරක්. ඒ තමයි මෙන්න මේක. හරිද? ඔයාලට පේනවා ඇති ඒක ලියලා තියෙන විදිය මෙහෙම නේ? හොඳට බලන්න. හරිද? ඔහොම තමයි අපි ඒක ලියන්නේ. ඒකින් අපි හදවන්නේ ජර්මන් ලැන්ග්වේජ් එකකින් මේක පේන්නේ ඩබල් S කියන එක. මේකෙන් කියවෙන්නේ ඩබල් S. මේක තියෙනවා නම් අපි හිතනවා මෙතන තියෙන ඩබල් S කියලා. හැබැයි අපි ඩබල් S ලියන්නේ නැහැ. SS. ඒක ලියන්නේ නැහැ. ඒ වෙනුවට තමයි අපි ජර්මන් ලැන්ග්වේජ් එකේදී මෙන්න මෙහෙම ලියන්නේ. හරිද? එතකොට මේකට කියන්නේ කොහොමද අපි මේ වචනෙට අපි මේ අකුරට කියන්නේ S-set නේ S-set මේ අකුරට කියන්නේ අපි S-set කියලා S-set ඩබල් S නෙමෙයි මම මෙතනින් පෙන්නුවේ මේකෙන් හැගවිලා තියෙන කෙනෙක් සැගවිලා තියෙන මේ අකුරෙන් ඩබල් S කියන එක හරිද එතකොට අපි ජර්මන් ලැන්ග්වේජ් එකේදී මේ අකුර හඳුන්වන්නේ S-set S-set. ඔයාලා කට ඇරලා මාත් එක්කම කියන්න S-set. S-set. හරි. එතකොට මම උදාහරණ දෙකක් දාලා තියෙනවා. කලින් උදාහරණ මම පෙන්නුවා. ඒ වගේම මේ අකුරටත් මම උදාහරණ දෙකක් දාලා තියෙනවා. එතකොට ඔයාලට පේනදී die Straße. Die Straße. Straße. S T R A S-Z A. හරිද? Straße. Straße කියන්නේ street. Street කියන්නේ මොකද්ද? පාරට. පාරට කියන්නේ අපි කොහොමද ජර්මන් වලින් Straße. එතකොට ඊළඟ එක der Fuß. Fuß. S Fuß. S තමයි මෙතන. S එක තමයි අපි මෙතන කියවෙන්නේ. එතකොට der Fuß. Fuß කියන්නේ foot, පාදය. හරිද? Der Fuß. Die Straße, der Fuß. හරිද? මේකට කියන්නේ එතකොට S-set. Die Straße, der Fuß. Die Straße, der Fuß. හරි.
මම අද දවසේ මේ ලෙසන් එකේදී කියා දුන්න අකුරු ඔක්කොම මෙතන ලිව්වා. එතකොට ඔයාලට හරිම පහසුයි මොනවද අපි කරේ කියලා මතක තියාගන්න. හරිද? මේ බලන්න. Umlaut A, Umlaut U, Umlaut O. මේ S set. මේක S set. මේකෙන් කියවෙන්නේ double S. හරිද? එතකොට මේක A, U, O, S set. U, O, S set. A, U, O, S set. A, U, O, S set. ඒක අපි ප්‍රැක්ටිස් වෙද්දී ඒක හරිම ලේසි විදිහට ඉගෙන ගන්න කියන්නේ කියන්න පුළුවන්. මුලදී චුට්ටක් අමාරුයි. ඒක ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඒක හරිම ලේසි විදිහට අර වචනත් එක්ක ඉගෙන ගත්තාම හරිම ලේසි. හරි. ඉතින් දැන් අපි ජර්මන් ඇල්ෆබෙට් එකේ ඔක්කොම දැන් දන්නවා. අකුරු ටික ඔක්කොම දන්නවා. ඉතින් ගිය සතියේ මම කලින් වීඩියෝ එකේ මම දැම්මා ඔයාලට A to Z ජර්මන් ඇල්ෆබෙට් එක. ඊට පස්සේ අද මම ජර්මන් ඇල්ෆබෙට් එකටම යුනික් අකුරු 4කුත් කියා දුන්නා. එතකොට අර 26යි මේ අද උගන්වපු 4යි. එතකොට ඔක්කොම letters 30යි. එතකොට ඔයාලට දැන් තේරෙනවා කොහොමද ජර්මන් ලැන්ග්වේජ් එකේ අකුරු අපි ප්‍රොනවුන්ස් කරන්නේ, ලියන්නේ කොහොමද කියලා ඔයාලට දැන් අයිඩියා එකක් තියෙනවා. ඉතින් මාත් එක්ක රැඳී සිටින subscribe කරන්න අමතක කරන්න එපා මගේ YouTube channel එක. ඔයාලට අලුතෙන් lessons ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒක හින්දා subscribe කරලා තියාගන්න. හරි. ඉතින් මම ඔයාලට දැන් මුල ඉඳන්ම මම හිතුවා ජර්මන් ඇල්ෆබෙට් එක දැන් මුල ඉඳන්ම එක දිගට ඔයාලට මතක් කරලා දෙන්න. ඉතින් හොඳට මතක තියාගන්න මං කියනකොට ඔයාලත් ආයෙත් කියන්න. එතකොට කට හුරු වෙනවා. අපි අලුත් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්නකොට අපි කට හුරු කරගන්න ඕන එකට. ඉතින් ඒක හින්දා මම ජර්මන් ඇල්ෆබෙට් එකේ අකුරු ටික කියන්න යනකොට ඔයාලා මාත් එක්කම කියන්න. ඉතින් ඒ වගේම මේ නිල් පාටින් ලියලා තියෙන්නේ ප්‍රොනවුන්ස් කරන විදිය. ඉතින් හරි අපි ජර්මන් ඇල්ෆබෙට් එකේ මුල ඉඳන් ඔන්න එක දිගට ප්‍රැක්ටිස් වෙමු. හරි. ඔයාලට පේනවා ඇති දැන් හොඳට මේ A, B, B, C, C, D, D, A, E නෙමෙයි A, A අකුර A, F, F ම තමයි. ඉංග්‍රීසි වලිනුත් F, ජර්මන් වලිනුත් F. G, G, H, H, H නෙමෙයි H, I නෙමෙයි E, E, yacht, J නෙමෙයි J අකුරට අපි කියන්නේ yacht කියලා. yacht. K, car, car. L, L ම තමයි. L. එතකොට A, B, C, D, A, F, G, H, E, yacht, car, L. A, B, C, D, A, F, G, H, E, yacht, car, L. ඊට පස්සේ M, N, O. මේ ඉංග්‍රීසි හොඩි ජර්මන් හොඩි දෙකෙන්ම එකම විදිහට තමයි ඒක ප්‍රොනවුන්ස් කරන්නේ. M නම් M තමයි. N, N, O, O. හරිද? M, N, O. P නෙමෙයි P, P. Q නෙමෙයි Q, Q. M, N, O, P, Q. මේක L. R නෙමෙයි L. ජර්මන් ලැන්ග්වේජ් එකේදී R අකුර අපි ප්‍රොනවුන්ස් කරන්නේ L කියලා. S, S ම තමයි. T, T, T. U අකුර U කියලා තමයි අපි ප්‍රොනවුන්ස් කරන්නේ. U. V අකුර F. W අකුර V. මේ V, F, F. V. X අකුර X. මේ IKS, X. M, N, O, P, Q, R, S, T, U, V, V, X. ආයතන කියමු. M,
N O P Q R S T U V W X Y එක අපි ජර්මන් වලින් ප්‍රොනවුන්ස් කරන්නේ upsilon. දැන් මේ umlaut u දන්නේ හින්දා තමයි මම මෙහෙම දැම්මේ upsilon. අන්න හොඳට ප්‍රොනවුන්ස් කරන්න. upsilon. Z අකුර set. මේ T අකුර ලොක් කරනවා. set. upsilon set. එතකොට අද ඉගෙන ගත්ත letters හතර A නෙමෙයි A U නෙමෙයි U O නෙමෙයි මේක S set මේ S set Z අකුර set හැබැයි මේ double S මේකට කියන්නේ S set මේකෙන් හැංගිලා තියෙන්නේ S අකුරු දෙකක් double S එතකොට upsilon set A U S set upsilon set A U S set හරි එහෙනම් ඔන්න අද ජර්මන් ඇල්ෆබෙට් එකේ ඔක්කොම අකුරු ටික ඉගෙන ගත්තා. දැන් ඉතින් ඔයාලට හරිම සරලයි ජර්මන් ඇල්ෆබෙට් එකේ ඉංග්‍රීසි අකුරු විදිහට තමයි ලියන්නේ. හැබැයි ප්‍රොනවුන්ස් කරන විදිහේ වෙනස් මම මේක පැහැදිලිව A to Z කලින් වීඩියෝ එකේදී ඔයාලට කියා දුන්නා. ඉතින් කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ආයෙත් මම මතක් කරනවා ඒක බලලා මේක බලමු. එතකොට ඔයාලට ඇල්ෆබෙට් එකේ ඔක්කොම ටික හරිම සරලව පිළිවෙලට ඉගෙන ගන්න පුළුවන්. ඊළඟ අදට ඇල්ෆබෙට් එකේ ජර්මන් ඇල්ෆබෙට් එකම ඔයාලා දන්නවා. ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. subscribe කරපු නැතේ subscribe කරන්න අනිවාර්යයෙන්ම. ඒ වගේම share කරන්න comment එකක් දාන්නත් අමතක කරන්න එපා. හරි. එහෙනම් ඊළඟ දවසේ අලුත් lesson එකක් මම ඔයාලට අරගෙන එනවා. රැඳී ඉන්න මාත් එක්ක bye bye.